පැමිණිලාව රෑ 11යි. අද රෑ 12 ඉඳන් උදේ 6:00 වෙනකන් තමයි වැඩ තියෙන්නේ. වැස්සයි. ඔයාලට මාව පේනවනේ නේ. මම මේ ඉන්නේ එක්ස්පෝ ලයින් එකේ. එක්ස්පෝ ලයින් එකෙන් මම යන්න ඕන වෝටර් ෆ්‍රන්ට් එකෙන් කැනඩා ලයින් එකට. මොකද එයාපෝට් එකට යන්න මම ස්කයි ස්ටේෂන් ට්‍රේන් එකේ අනිත් පැත්තට යන එකට නගින්න ඕන. එක්ස්පෝ ලයින් එකේ ඉන්නේ කිං ජෝර්ජ් ඉඳන් වෝටර් ෆ්‍රන්ට් එකට යන්න තමයි. ඒකේ දැන්ට දුර තියෙන්නේ. කිං ජෝර්ජ් එකේ ඉඳන් ලැන්ග්ලි වලට හදමින් පවතිනවා. මේ බින්දිය ඇතුලෙන් යන්නේ. මුළු කෝච් එකම මේ සෙක්ෂන් එකේ ඉන්නේ 4 දෙනයි මාත් එක්ක. තව 3 දෙනෙක් ඉන්නේ. ඔයාලට පේනවනේ. වෝටර් ෆ්‍රන්ට් එකට ආවා. අපි දැන් බහින්න යනවා. කැනඩා ලයින් එකට. යන මඟ. මෙතනින් ගියොත් සී බස් එක. එකපාරක් මම මගේ යාළුවා යාට මම පෙන්නුවේ. මේ බලන්නකෝ කෝච් වල ලස්සන. ඉතින් මම දැන් ස්ටේෂන් එකට වෙලා ඉන්නවා. YVR ට්‍රේන් එක යනකම්. ඔයාලට පේනවනේ තව විනාඩි 5ක් තියෙනවා මගේ ට්‍රේන් එකට. මගේ කෝච්චිය ආවා. මම දැන් යන්නේ කෝච්චියට. ඔන්න යනුනේ. දැන් එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. වෙලාව 11:48යි. 12 වෙන පටන් ගන්න. එළිය සීතලයි. තියෙනවනේ එයාපෝට් එක. තාම කෝච්චි ඉන්නේ. ඊළඟ ස්ටේෂන් එක YVR එයාපෝට්. මං කිව්වේ මේ කෝච්චියේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි ඉන්නේ. ඉතින් දැන් මම එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ YVR එයාපෝට් එක. දැක්කනේ මුළු කෝච්චියම ආවේ අපි 3 දෙනෙක් විතරයි. දැන් අපි එයාපෝට් එක ඇතුළට ඒ කියන්නේ මෙයාලා වැඩ කරන අය වෙන්න පුළුවන්, යන අය වෙන්නත් පුළුවන්. එහෙනම් මන් තියනවා. බයි. දැන් වැඩ පටන් ගන්න ඕන. 11:50යි. කොහොම හරි වැඩ කරන තැනට 12 වෙද්දී ඇතුළට ගියයි.